හැමදෙනාටම තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම කරන්න හේතු උනේ මම පහුගිය දවසක ඉන්ටර්වියුස් කීපයක් කන්ඩක්ට් කරා. ඒ ඉන්ටර්වියුස් වලින් මට තේරුම් ගිය දේවල් එක තමයි මම වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් ඉන්ටර්වියු එකක් තියෙන්නේ විදේශ රටක රැකියාවකට යන්න තමයි මේ දිනවල. මොකද හේතුව අපේ ලංකාවේ ගොඩ දෙනෙක් මේ වෙද්දී විදේශ රටවල රැකියාවලට අයදුම් කරනවා. ඉතින් ඒ අයදුම් කරලා තමන්ගේ CV එක තමන්ගේ CV එක ෂෝට් ලිස්ට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ආයතන වලින් ඉන්ටර්වියු එකක් පවත්වන පළවෙනි ඉන්ටර්වියු එක තියෙනවා ඇප්ලිකන්ට් ගැන දැනගන්න. ඇප්ලිකන්ට් ගැන අයිඩියා එකක් ගන්න තමයි මේ පළවෙනි ඉන්ටර්වියු එක තියන්නේ. බොහෝ වෙලාවට පළවෙනි ඉන්ටර්වියු එක Zoom හරි එහෙමත් නැත්නම් Microsoft Teams වගේ මේ මාධ්‍යයක් ඔස්සේ ඔන්ලයින් තමයි සිද්ධ වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි ලංකාවේ කෙනෙක්ට විදේශ රටකට ගිහිල්ලා ඉන්ටර්වියු එකට මුහුණ දෙන කෙනෙක් ටිකක් කරන්න අමාරු කාර්යයක්. ඉතින් ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි ඒගොල්ලෝ ඉන්ටර්වියු එක arrange කරන්නේ. ඉතින් මේ ඉන්ටර්වියු එක arrange කරාට පස්සේ බොහෝ වෙලාවට ඊමේල් හරහා තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉන්ටර්වියු එකේ අදාළ වෙලාවන් දිනයන් හැමදේම ඊමේල් එකක් කරහා හෝ සමහර විට දුරකථන මාර්ගයෙන් තමයි දැනුම් දෙන්නේ. මේ දිනය සහ වෙලාව ඔයාලට දැනුම් දුන්න විගසම ඔයා කරන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි මේ දිනය සහ වෙලාව මුලින්ම බලන්න තමන්ගේ ශ්‍රී ලංකා වෙලාවෙන්ද මේ වෙලාව කියන්නේ එහෙමත් නැත්නම් යුරෝපීය වෙලාවකින්ද එහෙම නැත්නම් වෙනත් රටක වෙලාවකින්ද ඇමරිකාවේ වෙලාවෙන්ද ඒ වගේ හරියට ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද සමහර වෙලාවට අපිට වෙලාව කියද්දි අපි ඉන්ටර්වියු එක කරන ආයතනය විසින් වෙලාව කියන්නේ තමන්ගේ රටේ වෙලාවට අනුව. සමහර වෙලාවට බලනවා කැන්ඩිඩේට් ඉන්න රට බලලා ඒ රටට අනුව තමයි වෙලාව දෙන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න මේ ගැන තමන්ට ක්ලියර් නැත්නම් අනිවාර්යයෙන්ම ඊමේල් එකක් දාලා හෝ තමන් සම්බන්ධ කරගත්ත මාධ්‍ය ඔස්සේ පමණක් අදාළ කම්පැනි හෝ ඒ අදාළ කෙනා සමග සම්බන්ධ වෙලා ඒ විස්තරය අහන්න තමන්ව සම්බන්ධ කරගන්න යොදාගත්ත මාර්ගන වණක්. ඒ කියන්නේ දැන් ඔයාලට ඊමේල් එකක් හරහා නම් මේ අදාළ වෙලාව සහ දිනය ලබා දුන්නේ. ඔයාලට මේ දිනය සහ වෙලාව ගැන ගැටලුවක් තියෙනවා නම් තමන් ඊමේල් එකක්ම දාලා විමසන්න මේ දිනය සහ වෙලාව මොන ටයිම් සෝන් එක යටතේද. එහෙම නැත්නම් මේ සෙන්ට්‍රල් යුරෝපියන් ටයිම් එකෙන්ද නැත්නම් අපේ ලංකාවට අදාළ වෙලාවකින්ද කියන්නේ ඒ වගේ කියලා ඊමේල් එකක්ම දාලා තමයි අහන්න ඕනේ. ඒ අරෙන්න ඔයාව කන්ටැක්ට් කරේ දුරකථන මාර්ගයෙන් නම් හැකිනම් දුරකථනයේ නම්තලා බලන්න ඔයාට මේ ගැන මේ ගැන ගැටලුව निराකරණය කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම හැම වෙලේම ඒ අදාළ මාධ්‍ය පමණක් භාවිතා කරන්න. මොකද සමහර වෙලාවට ඔයාට ඊමේල් එකක් එවුවට පස්සේ ඔයා ආයි කෝල් කරලා අහන එක එච්චර හරි දෙයක් නෙමෙයි. ඒක එච්චර හරි නෑ. ඒ හින්දා ඒ අදාළ මාර්ගය පමණක් භාවිතා කරන්න. ඒක තමයි මූලිකම කාරණාව. ඊළඟට තමන්ගේ දිනය සහ වෙලාව ගැන ඉතාම සැලකිලිමත් වෙන්න සහ ඒ දිනය සහ වෙලාව ගොඩක් වෙලාවට ඔයාට ෆ්ලෙක්සිබල් නැති එකක් නම් ඔයාට ඒ වෙලාව අමාරු නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාට ඒක අපහසු වෙලාවකට සකස් කරගන්න කියලා. මොකද ඉන්ටර්වියු එකක් සාමාන්‍යයෙන් arrange කරන්නේ ඔයා විතරක් නෙමෙයි ඉන්නේ එකම කැන්ඩිඩේට්. සාමාන්‍යයෙන් කම්පැනි එකට ගොඩක් CVs හම්බ වෙනවා. ඒ CV අතරින් හොඳම කිහිප දෙනෙක්ට තමයි මේ ඉන්ටර්වියු එක කියන්නේ. එතකොට මේ ඉන්ටර්වියු එක තියද්දි ඉන්ටර්වියු බෝඩ් එකක් ඉන්නවා. ඉන්ටර්වියු බෝඩ් එකක් කියන්නේ එක්කෝ එක්කෙනෙක් ඉන්ටර්වියු කරන්නේ. එහෙම නැත්නම් දෙන්නෙක් හෝ තුන් දෙනෙක්. ඒ වගේ දෙතුන් දෙනෙක් හෝ ඉන්න අවස්ථාවක ඒ අදාළ කෙනාට පහසු වෙලාවක් තමයි ඒගොල්ලෝ තෝරගන්නේ. අනිත් එක ඔෆිස් අවර්ස්. සාමාන්‍යයෙන් ඉන්ටර්වියු එකක් සිද්ධ කරන්නේ ඔෆිස් අවර්ස් වල අදාළ රටේ අදාළ ආයතනයේ පවතින ඔෆිස් වෙලාව ඇතුළත තමයි ඉන්ටර්වියු එකක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ වෙලාව ඔයාට සමහර විට ඔෆිස් වෙලාවක් නොවෙන්න පුළුවන්. ඔයාට සමහරට ඩේ ටයිම් එකක් නොවෙන්න පුළුවන්. ඔයාට සමහරට ඒක මහ රෑ වෙන්න පුළුවන්. හැබැයි ඔයා වෙනුවෙන් තමයි ඒගොල්ලෝ මේ කාලේ වෙන් කරන්නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ පහසු වෙලාවට ඒගොල්ලන්ගේ ෂෙඩියුල් වෙනස් කරගන්න කියනවට වඩා හොඳම දේ තමයි ඔයා පුළුවන් විදිහකට ඔයාගේ ෂෙඩියුල් එක ක්ලියර් කරගන්න එක. ඉතින් ඒ හින්දා තමන්ගේ ඉන්ටර්වියු එක නොවැළැක්වියම හේතුවක්. ඒ කියන්නේ තමන්ට ඔෆිස් යනවා එහෙම නැත්නම් වෙඩින් එකක් පාටියක් ඒ වගේ හේතු නැතුව මොකක් හරි කියන්නේ ඒක තමන්ට මේ එක්සෑම් එකක් මොකක් හරි ඒ වගේ දෙයක් ඇරෙන්න වෙන හේතුවක් නැත්නම් ඒ වගේ ෂෙඩියුල් කරපු දවසක් වෙලාවක් වෙනස් කරගන්න එපා. එතකොට බොහෝ වෙලාවට ඔයා දවස හෝ වෙලාව වෙනස් කරගන්න ඊමේල් එකක් හෝ කෝල් එකක් දාලා උත්සාහ කරොත් බොහෝ වෙලාවට ඔයාට මේ ඉන්ටර්වියු අවස්ථාව නොලැබී යන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊළඟට ඉන්ටර්වියු එක තියෙන දවසට ඔයා හොඳට සූදානම් වෙන්න. මුලින්ම මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේක ඔන්ලයින් ඉන්ටර්වියු එකක්. එතකොට ඔයාව මුලින්ම අදාළ ආයතනය දකින්නේ මේ කරන ඉන්ටර්වියු එකේදී. එතකොට ඔයාගේ අපියරන්ස් එක බාහිර පෙනුම මේ ඉන්ටර්වියු එක සඳහා ඉතාම වැදගත්. ඔයාගේ තනතුර මොකක් වුණත් සාමාන්‍යයෙන්
අපේ ලංකාවේ සහ ගොඩක් රටවල් වල සමහර රැකියාව සඳහා ඔෆිෂියලි ඇඳුම් අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර ආයතන තියෙනවා නිකන් ටී-ෂර්ට් එකයි කොට කලිසමයි ඇඳගෙන හරි ආයතනයට යන්න පුළුවන්. ඔයා වැඩ කරන තාක්කල් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඉන්ටර්විව් එකක් කියන්නේ තමන් පුළුවන් තරම් ඔෆිෂියල් ඉන්න ඕනේ අවස්ථාවක්. මොකද මේ අවස්ථාවේ තමයි ඔයා ගැන අවබෝධයක් දැනුමක් අදාළ ආයතනයට ලැබෙන්නේ. එතකොට ඒ ආයතනයේ තිබ්බත් ඒ ආයතනයේ කැෂුවල් ඩ්‍රෙස් කෝඩ් එකක් තිබ්බත් මම හිතන්නේ ඔයා ආයතනය ගැන දන්නවා. ඔයා ආයතනය ගැන විස්තර හොයලා තිනා මට මේ ආයතනයෙන් තමයි කතා කරන්නේ. මේ ආයතනයේ මේගොල්ලෝ මේ කැෂුවල් ඇඳන් ඉන්නේ එහෙනම් මමත් කැෂුවල් තමයි ඉන්ටර්වයුව කරන්න ඕනේ කියලා එහෙමනම් හිතන්න එපා. ඉන්ටර්වයුව එකේදී ඔයාගේ පෙනුම ඉතාම වැදගත්. ඔයා ඩ්‍රෙස් කරන විදිහ වැදගත්. ඔයා ඒ අදාළ ජොබ් එකට ඒ පොසිෂන් එකට ඒ ආයතන කොච්චර රෙස්පෙක්ට් කරනවද කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ඇඳුමෙන් සහ ඔයාගේ ක්‍රියාවෙන්. ඒ හින්දා ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න. පිරිමි ළමෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ ෂර්ට් එකක් ඇඳලා. මොකද සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රමාණය විතරයි පේන්නේ. මේ ප්‍රමාණය විතරයි පේන්නේ. යට ටික පේන්නේ නැහැ. යටට සරමක් ඇඳන් හිටියත් කමක් නැහැ. උඩට ෂර්ට් එකක් ඇඳලා. පුළුවන් නම් ටයි එකක් දාන්න. බ්ලේස් එකක් දානවා නම් ඒත් කමක් නැහැ. ඒ වගේ එකක් ෂර්ට් එකක් හෝ ටයි එකක් ඒක ප්‍රමාණවත්. එහෙම නැත්නම් බ්ලේස් එකක් දාන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඊට පස්සේ ගෑනු ළමෙක් නම් ගොඩක් වෙලාවට අපිට ඔෆිස් ඩ්‍රෙස් තියෙනවා. මේ අවස්ථාවේදී සාරියක් අඳින එක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව විදේශ රටවල් වල ජොබ් පොසිෂන් එකකට ගොඩක් වෙලාවට විදේශ රටවල ඉන්න අය දන්නේ නැහැ මේ සාරිය කියන්නේ මොකක්ද? මේ සාරිය ඔෆිෂියල් ඩ්‍රෙස් එකක්ද? ඒ කියන දේ ගැන ඒගොල්ලන්ට ලොකු දැනුමක් නැහැ. ඉතින් වඩා හොඳ වෙන්නේ ෂර්ට් එකක් හරි එහෙම නැත්නම් බ්ලවුස් එකක් ලොකු පැටර්න් එහෙම නැති ප්ලේන් කලර් එකක් තනි පාට බ්ලවුස් එකක් තනි පාට ෂර්ට් එකක් ඒ වගේ දෙයක් අඳින්න. එහෙම නැත්නම් පොඩි ස්ට්‍රයිප්ස් තියෙන ඉරි තියෙන එකක් ඒ වගේ කොලර් එකක් තියෙන ඒ වගේ එකක් අඳින්න. ඒ වගේ දෙයක් අඳින එක හරි ලස්සනයි. ඊළඟට පිරිමි ළමයෙක් නම් තමන්ගේ කොණ්ඩේ පිළිවෙලට හදලා තියාගන්න. රැවුල කපලා තියන්න. රැවුල වවාගෙන කොණ්ඩේ වවාගෙන කිසි පිළිවෙලක් නැතුව එහෙම ඉන්ටර්විව් එකට ෆේස් කරන්න එපා. රැවුල කපලා කොණ්ඩේ කපලා රැවුල කපලා රැවුල කපලානේ ඔව් හරි රැවුල කපලා කොණ්ඩේ කපලා ඒ වගේ හරි නීට් පිළිවෙලට මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. ඊළඟට ගෑනු ළමෙක් නම් විශේෂයෙන් කියන්න ඕනේ කොණ්ඩේ ගැන සැලකිලිමත් වෙන්න. තමන් ඇඳෙන් නැගිට හැටියේ නිකන් ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න යන්න එපා. කොණ්ඩේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න ලස්සනට පීරන තමන් වෙන ෆේස් ටු ෆේස් කම්පැනි එකට ගිහිල්ලා වාඩි වෙලා කරන ඉන්ටර්විව් එකට අපි සූදානම් වෙන්නේ. ඒ විදිහටම මේ ඔන්ලයින් ඉන්ටර්විව් එකට සූදානම් වෙන්න. ඊළඟට වාගේ මේකප් එක අනිවාර්යෙන් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් සම්මතයක් තමයි ඕනම දෙයකට අපි ලයිට් මේකප් එකක් හරි දානවා. සාමාන්‍යයෙන් මේකප් භාවිතා නොකරන අය නැති තරම්. ඉතින් මේකප් එකකින් පෙන්눔 කරන්නේ ඔයා ගොඩක් වයිබ්‍රන්ට් කියන එක නෙමෙයි. කියන්නේ ගොඩක් මේ නිකන් ටූ ෆෝවර්ඩ් කියන එක නෙමෙයි. ඔයාගේ හරි ලස්සන සිම්පල් මේකප් එකක් කරගන්න. තමන් ඉන්න විදිහට ලස්සන මේකප් එකක් කරන්න. මොකද දැන් ගොඩක් දෙනෙක් එළියට බහිනකොට අපි කඩේකට යනවත් හොඳට කොණ්ඩේ බීරලා එහෙමනේ යන්නේ ලස්සනට. අන්න ඒ වගේ හොඳ මේකප් එකක් කරගන්න. ඒ වගේ මේකප් එකක් දාගන්න. සාමාන්‍යයෙන් තමන් මේකප් එකක් දාගන්න. මොකද තමයි පේන්නේ මේ ෆේස් එක. ෆේස් එකයි ඔයාගේ කොණ්ඩේ මූණ මෙතනින් උඩ කොටස තමයි පේන්නේ. ඊළඟට අනිවාර්යයෙන්ම ඇඳුම අයන් කරන්න. අයන් කරේ නැති වුනහම ඒක පේනවා. ඒක මේ තමන් ෂර්ට් එක පොඩි වෙච්ච එකක් ඇඳලා හෝ අයන් කරලා නැහැ. හරි සැලකිල්ලෙන් නැතුව ඇඳලා කියන දේ පේනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන තමන්ගේ අපියරන්ස් එක ගැන සැලකිලිමත් වෙන්න. ඒක තමයි පළවෙනිම වැදගත්ම කාරණාව ඉන්ටර්විව් එක පටන් ගනිද්දී. මොකද ඔයාම ඉන්නේ එතනින්. ඊළඟට මට තව දෙයක් අමතක වුණා. ගෑනු ළමයි අර මල් ටී-ෂර්ට් මල් බ්ලවුස් ඒව නම් අඳින්න එපා. මල් ගවුම් එහෙම අඳින්න එපා. ඒවා ලස්සනයි තමයි. ඒවා ලස්සනට ඉන්ටර්විව් එකට ඒවා සුදුසු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ලා පාට තනි පාට ස්ට්‍රයිප්ස් ඒ වගේ එකක් තමයි සුදුසු වෙන්නේ. ওই ටික මතක තියාගන්න. ඊළඟට දාලා තමන්ට දීලා තියෙන වෙලාව ඇතුළත තමන් සූදානම් වෙලා ඉන්න ඉන්ටර්විව් එක ගන්නකම් ඉන්ටර්විව් එක ගොඩක් වෙලාවට ඒ අදාළ ආයතනයෙන් තමයි ඉනිෂියේට් කරන්නේ. ඔයා නෙමෙයි ඉන්ටර්විව් එක ගන්නෙ. ඉන්ටර්විව් එකට කෝල් එක ගන්න හෝ Zoom එක ඕපන් කරන්න හෝ ඔයා නෙමෙයි. ඔයාට Zoom link එකක් දීලා තියෙනවා නම් ඒ link එකේ join වෙලා ඉන්න ඔයාව attend කරගන්නකම් meeting එකට. ඒ වගේම ඔයාට WhatsApp එකක් හරි ඒ වගේ එකක් හරහා meeting එක තියෙනවා කියලා ඉන්ටර්විව් එක තියෙනවා කියලා කිව්වොත් ඔයා කෝල් කරන්න යන්න එපා ඒගොල්ලන්ට. ඔයා වාඩි වෙලා ඉන්න. ඔයා ඒ අදාළ දීලා තියෙන කාලය ඇතුළත wait වෙන්න. හදිස්සි හරිය දුන්න වෙලාව ඉවර නම් මැසේජ් එකක් දාලා බලන්න ඔයාට ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න පුළුවන්ද මොකක් හරි ගැටලුවක් ඒගොල්ලන් පැත්තෙන් කියන දේ පොඩි මැසේජ් එකක් දාලා බලන්න. ඒ අරෙන්න ඔයා කෝල් කරන්න හෝ ෆලෝ අප් කරන්න යන්න එපා. ඊළඟට ඉන්ටර්විව් එක පටන් ගන්න අවස්ථාවේදී ඔයා ගැන හොඳට hina වෙලා හරි ප්ලසන්ට් විදිහට කතා බහ කරන්න. රිලැක්ස් ගන්න. අපි ගොඩක් අය තියෙන්නේ අපි ගොඩක් බය වෙනවා. අනිත් එක
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි දැන් ওই ඔන්ලයින් ඉන්ටර්විව් එකක් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩක් වෙලාවට. ඉංග්‍රීසි භාෂාව කියන දේ කමියුනිකේෂන් මෙතඩ් එකක් විතරයි. ඒ කියන්නේ ඔයා කෙනෙක් එක්ක කමියුනිකේට් කරන දෙයක් මිසක් ඉන්ටර්විව් එකකදී ඔයාගේ දැනුම බලන්න භාවිතා කරන එකක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ. මම මේ කියන්නේ සාමාන්‍ය. නමුත් සමහර ඩෙසිග්නේෂන් සමහර ජොබ්ස් තියෙනවා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යයි. එතකොට ඔයාලට හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන පුළුවන්. ඉංග්‍රීසි නොලෙජ් එක හැසිරවීමේ හැකියාව කියන්නේ ඔයාගේ ඉන්ටර්විව් එකේදී ප්ලස් පොයින්ට් එකක් වෙන රැකියාව වර්ග තියෙනවා. නමුත් බොහෝ ඉන්ටර්විව්ස් වල දැන් අපි ගොඩක් වෙලාට ඔන්ලයින් ඉන්ටර්විව්ස් කරන්නේ IT සෙක්ෂන් එකේ. ඒ වගේ දේවල් වලට ඉංග්‍රීසි භාෂාව දැනුම ඔයාගේ ඉන්ටර්විව් එකේදී බලන්නේ නැහැ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිව ඔයාගේ අදහස කමියුනිකේට් කරගන්න විතරයි. ඒ හින්දා ඇක්සන්ට් එක අමුතුවෙන් හදන්න හෝ එහෙම දෙයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් පැහැදිලිව කතා කරන විදිහට කතා කරන්න තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. ඒක තමයි ඊළඟට මොකද ගොඩක් අය බයයි අපේ ඇක්සන්ට් එක හොඳ නැහැ. මොකද අපි අපේ ඉන්ටර්වයුව කරන එක්කෙනාගේ ඉංග්‍රීසි වෙනස්. එතකොට අපිට පොඩ්ඩක් අමාරුයි කොහොමද ඒකට ෆේස් කරන්න කියලා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න Tamanට කියන දේ තේරුම් නැත්නම් එක්ස්කියුස් කරලා Tamanට ඇහුන්නේ නැහැ කියන දේ පවසලා ආයෙ පාරක් එක අහගෙන හරියට උත්තර දෙන්න. ඊළඟට අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න. ගොඩක් අය නම ඇහුවහම ගමේ ඉඳලා කියනවා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නම මේකයි. ඔයා ගැන විස්තරයක් කරන්න කිව්වට පස්සේ ඔයා ගැන ඔයාගේ පවුලේ තොරතුරු සහ ඔයාගේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක කියන්න. ඒ ඇරෙන්න මේ ජොබ් එකට ඇයි ආස ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ගැන තමන් මොනවද කරන්නේ ඒ වගේ බේසික් ඉන්ෆර්මේෂන් විතරයි කියන්න අවශ්‍ය වෙන්නේ. නැතුව මේ ජොබ් එකට ඇයි ඇප්ලයි කරේ මීට කලින් මම මෙච්චර ඒවට ඇප්ලයි කරා මම මේ රටට ආසයි ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තමන්ගේ අදාළ ජොබ් එකට අදාළ අහන ප්‍රශ්න වලට හරියට පිළිතුරු දෙන්න. ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න. ඊළඟට ඔයාගේ මූණේ අයි කන්ටැක්ට්ස් හරියට පවත්ව ගන්න. අයි කන්ටැක්ට්ස් තමයි ගොඩාක් වැදගත්. මොකද මම ඉන්ටර්විව් කරද්දී මට ඇත්තටම මේ මුණ දුන්න ගැටලු කීපයක් තමයි ගොඩක් අයි කන්ටැක්ට්ස් නැහැ. ගොඩක් අය උත්තර දෙන්නේ මේ කොයි හරි මෙහෙම බලාගෙන ඔව් එහෙම. අනිත් එක ඔයාගේ කැමරා එකේ පොසිෂන් එක ගැන සැලකිලිමත් වෙන්න. කැමරා එකේ ඔයාගේ මූණ සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රමාණය මෙතන ඉඳලා මෙතනට යන ප්‍රමාණය අදාළ එම්ප්ලොයිට පේන්න ඕනේ. ඒ ප්‍රමාණය පේන්නේ නැතුව ආගේ මූණෙන් මෙච්චරයි පේන්නේ, කට විතරයි පේන්නේ, එහෙම නැත්නම් බඩ විතරයි පේන්නේ, ඇස් දෙක විතරයි පේන්නේ. එහෙම හරියන්නේ නැහැ. මේ ප්‍රමාණය සම්පූර්ණයෙන් පේන විදිහට කැමරා එක හදාගන්න. අනිත් එක ඒ වෙලාවේදී ඔයාගේ කැමරා එකේ ફોකස් එක කොහෙද තියෙන්නේ කියන එක ඔයා පොඩ්ඩක් බලන්න. මොකද සමහරවිට කැමරාස් අපි ෆෝන් එක මෙහෙම හේතු කරනවා ඉන්ටර්විව් එක වෙලාවේදී. ඊට පස්සේ ෆෝන් එක ලිස්සලා ගිහලා හොම් වැටිලා. එතකොට මූණ නෙමෙයි උඩ තමයි පේන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේවට දැන් ෆෝන් වලට ස්ටෑන්ඩ් තියෙනවා, කෙලින් හිටවන්න විදි තියෙනවා. ඒ වගේ දේවල් හොයාගන්න. ඒ ඇරෙන්න නිකන් වතුර බෝතලයකට හරි මොකක් හරි හේතු කරලා හොම ලිස්සලා ගිහලා වැටුණාට පස්සේ ඔයාගේ මූණක් නැහැ, ඉන්ටර්විව් එකක් නැහැ, ඔක්කොම නැහැ. එහෙනම් ඒක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඊළඟට මම කලින් කිව්වා වගේ අයි කන්ටැක්ට්ස් කියන එක ගොඩක් වැදගත්. දැන් ඔය මම ඉස්සලා කතා කරේ වටපිට බලනවනේ ඊට අමතරව දැන් ගොඩක් අය ප්‍රශ්නෙකට උත්තර දෙද්දි කල්පනා කරනවා. මම පේනවද මෙහෙම කල මෙහෙම අයි උඩ බලනවා යට බලනවා පැත්ත බලනවා එහෙම එපා වෙන්නේ. තමන්ගේ ඇස් දෙකෙන් ඉස්සරහා බලලා කතා කරන්න ඉස්සරහා බලලා උත්තර දෙන්න. තමන් කන්නඩි දාන්න එක ප්‍රශ්නයක් නැහැ. මේ මම උගලට පෙන්නන්න තමයි කන්නඩි කියලා මේ හැමතිස්සෙම තමන් ඒ කියන්නේ කල්පනා කරන්න ගුණත් ඔයාලට කල්පනා කරන වෙලාව ගන්න පුළුවන්. කල්පනා කරන වෙලාව අරය දිහා බලන්න හෝ පොඩි වෙලාවකට බිම් බලා ගත්තට කමක් නැහැ. නැතුව උඩ බලන්න බිම් බලන්න නිකන් ඇස් දෙක උඩ දාගන්න එහෙම කරන්න එපා. ඒක හරියම අන්ප්‍රොෆෙෂනල්. මේ බලන එක්කෙනාටත් ඒක කිසිම ප්ලසන්ට් බවක් නැහැ. එපා වෙනවා. ඒ හින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒක තමයි අයි කන්ටැක්ට්ස් ගැන කියන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි තමන් ඉන්ටර්විව් එකට ෆේස් කරන ලොකේෂන් එක. ඉන්ටර්විව් එකට ෆේස් කරන ලොකේෂන් එක පළවෙනි කාරණා මේක ඔන්ලයින් ඉන්ටර්විව් එකක්. එතකොට අදාළ එම්ප්ලොයර් බලාපොරොත්තු වෙනවා මේක වීඩියෝ කෝල් එකක් හරහා කරන ඉන්ටර්විව් එකක් නම් වීඩියෝ කියන වචනේ තියෙනවා නම් ඔයාගේ මූණ බලාපොරොත්තු වෙනවා එයා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ මූණ හොඳට පැහැදිලිව පේන තැන. දැන් මම මෙතන ඉන්න තැනත් එච්චරම හොඳ තැනක් නෙවෙයි. මොකද මගේ මූණට මෙතන එළිය එන්නේ නැහැ. ඩිරෙක්ට් එළිය එන තැනක් තමයි ඔයා භාවිතා කරන්න ඕනේ මේ ඉන්ටර්විව් එකට. තමන්ගේ මූණ හොඳට පැහැදිලිව පේන ස්ථානයක්. ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද කියන එක. පුළුවන් නම් තමන්ගේ කාමරයක හරි මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව තනි සුදු බිත්තියක්. තනි පාට මොකක් හරි බිත්තියකට පිටුපාලා තමයි මේ වගේ ඉන්ටර්විව් එක කරන එක වඩා සුදුසු වෙන්නේ. ඒතර ඔයාව පැහැදිලිව පේනවා අදාළ මේ ඉන්ටර්විව් ගන්න කෙනාට ඩිස්ටර්බන්ස් නෑ වටෙන්. ඊට පස්සේ දැන් සමහර අය ඉන්ටර්විව් ගත්තාම කාමරේ ඉන්ටර්විව් ගන්නවා සැරින් සැරේ කාමරේ දොර අරන් කවුරු හරි එනවා අම්මා වැරදිලනවා ළමයා වැරදිලනවා එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඉතින් තමන් ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට ගෙදර හරි ඉන්න කට්ටියට යාළුවන්ට හරි කියලා තියෙන එන්න එපා මං ඉන්ටර්විව් එකක් කරනවා ඩිස්ටර්බ් කරන්න එපා මං එනකම් කියන දේ පැහැදිලිව කියලා තියන්න.
මොකද එහෙම සැරින් සැරේ ඉන්න ගත්තාම මේ සමහර අය හිතනවා තමන්ගේ බබා ඇවිල්ලා මෙහෙම ඉන්ටර්විව් එක අස්සෙන් ඩිස්ටර්බ් කළා ගියම හරි කියුට් කියලා. ඒක කියුට් නෑ. ඒක හරි අන්ප්‍රොෆෙෂනල්. තමන්ගේ මේ ඒක මේ ළමයිට අපි ආසයි. ළමයිට අපි ගොඩක් ආසයි. හැබැයි ළමයකින් ඩිස්ටර්බන්ස් එකක් වෙනවා නම් තමන්ගේ ඔෆිස් වර්ක් එකකට මම හිතන්නේ කිසිම එම්ප්ලොයි කෙනෙක් කැමති වෙයි කියලා ඒ වගේ එම්ප්ලොයි කෙනෙක් එක්ක ඉදිරියට යන්න. ඉතින් ඒ හින්දා මේ ඒ බබත් එක්ක කියුට් දේවල් ටික කරන්න පස්සේ දැනට ප්‍රොෆෙෂනල් විදිහට ඔයාගේ ඉන්ටර්විව් එක ගන්න. ඊට පස්සේ හැමතිස්සෙම බලන්න මේ වගේ ඩිස්ටර්බන්ස් නැති, වෝල් පේපර්ස් නැති, ලොකු දේවල් නැති. දැන් මේක නම් වීඩියෝ එකක් නෙමෙයි මේ YouTube වීඩියෝ එකක් හින්දා තමයි මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙම කමක් නැහැ. හැබැයි මම ඉන්ටර්විව් එකක් ගන්නවා නම් හැමතිස්සෙම මම එක්ස්පෙක්ට් කරනවා මම ඉන්න තැන හැමතිස්සෙම මේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් එකම සමහරලාට ඔයාලට එම්ප්ලොයර් පේන එකක් නෑ. එම්ප්ලොයර් හරියට පැහැදිලි නෑ. එයා ඉන්නේ ඔෆිස් එකේ. මොකද ඒක ඔයාට අදාළ නෑ. මොකද ඔයා තමයි එයාගෙන් ජොබ් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔයා තමයි ඔයාගෙන හොඳ ආකල්පයක් අදාළ එම්ප්ලොයර් තුර ගොඩනගන්න ඕනේ. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම මේ වගේ හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න. දැන් මම පහුගිය දිගේ ඉන්ටර්විව් කරනකොට සමහර අය KFC එකට තමයි ඉන්ටර්විව් කරලා තියෙන්නේ. KFC එකේ වාඩි වෙලා ඉන්නකොට තමයි ඉන්ටර්විව් එක. ඉතින් ගැටලුවක් නෑ. මොකද මම කරේ ලොකු ප්‍රොෆෙෂනල් කම්පැනි එකකට ගන්න නෙමෙයි part time job එකකට කරේ. ඉතින් ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් නැහැ. මම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එම්ප්ලොයර් කෙනෙක් පර්මනන්ට් ජොබ් එකක් දෙන්න නම් මේ වගේ දේවල් ලොකුවට කන්සිඩර් කරනවා. ඊළඟට දැන් අර මම කිව්වා වගේ KFC එකක්. එහෙම නැත්නම් එළියට යනවා. ඒ වගේ දේවල් ඒ කියන්නේ ගහක් කොලක් යට එළියේ ගාඩන් එකේ කරනවා. සමහර ඔෆිස් කියලා ගෙදර එනකම බස් එකෙත් ඉන්ටර්වල් වල ෆේස් කරනවා hands free දාගෙන. ඒවා එච්චර ප්‍රොෆෙෂනල් නැහැ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද සාමාන්‍යයෙන් දැන් අපි යුරෝප් වල වගේ රටක ජොබ් එකකට ඇප්ලයි කරනකොට ජොබ් එකක් හිතන්නකො අපි ඔන්ලයින් ජොබ් එකකට දානකොට මුළු ලෝකෙම මේ පොසිෂන් එකට ඇප්ලිකේෂන් එනවා. මුළු ලෝකෙම වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ඩෙසිග්නේෂන් එකකට ඇප්ලිකේෂන් 10000 ලක්ෂ එන වෙලාවල් තියෙනවා. එතකොට ඒ අතරින් ෂෝට් ලිස්ට් කරන සමහරට එක පොසිෂන් එකයි තියෙන්නේ. 20කට විතර තමයි මේගොල්ලෝ ඉන්ටර්වයුව කෝල් කරන්නේ. එතකොට මේ 20 ඉන්න හොඳම 20 වෙන්න පුළුවන්. ඒ පේපර් ක්වොලිෆිකේෂන් එකේ ඉන්න හොඳම 20 අතරේ ඔයා ඉන්නේ. එතකොට තව 20ක් ඉන්න ඔයා හා සමාන කාර්යකාරීන තව 20 දෙනෙක් විතර ඉන්නවා. මේ 20 දෙනා අතරින් සමහර අයට ඔය කියන ඔක්කොම ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණා සමහරට ඔයාට එක්කෝ දැන් පහුගිය ටිකේ ලංකාවේ පවර් කට් එක තිබ්බද? සමහර මාත් එක්ක ඉන්ටර්වයුව කරන සමහර අයට ඉන්ටර්වයුව එකට එන්න බෑ පවර් කට් කියලා. හැබැයි අපි හැමෝම දන්න දෙයක් තමයි පවර් කට් වුණා කියලා මොබයිල් ඩේටා අයින් වෙන්නේ නැහැනේ. Wi-Fi එක විතරයි අයින් වෙන්නේ. ඒතර මොබයිල් ඩේටා තියෙනවා. ඒතර තමන්ගේ මොබයිල් ඩේටා වල මොනවා ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා නම් ඒකට ඔප්ෂන් එකක් ගන්න. ඒ කියන්නේ දැන් මොබයිල් ඩේටා දැන් තමන් දන්නවා මේ වෙලාවේ පවර් කට් එකක් වෙනවා. අපිට හින්දා මොබයිල් ඩේටා වලින් හරියට ක්ලියර් නැහැ, සිග්නල් මදි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ඕල්ටර්නේෂන් එකක් හොයාගන්න. ඔයාලට පුළුවන් ඔය එක්කෝ ඉන්ටර්නෙට් කැෆේස් මන් දන්නේ නැහැ දැන් තියනවාද කියලා. එහෙම නැත්නම් එක එක හොටෙල්ස් වල තියනවා, රෙස්ටොරන්ට් වල තියනවා ඉන්ටර්නෙට්. ඒ වගේ දෙයක ඒගොල්ලන්ට ඔයගොල්ලන් රූම් එකක් වෙන් කරගන්න පුළුවන්. මොකද ඔයාලට සමහරට යම්කිසි මුදලක් මේ අදාළ අවස්ථාවේ මේ ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න විතරක් මුදලක් යන්න පුළුවන්. හොටෙල් එකකට හරි ගියොත් ඔයාට ඒ රූම් charges ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ හොටෙල් එකේ හෝ රෙස්ටොරන්ට් එකේ කෑම ගන්න charges ගෙවන්න ඕනේ. එහෙම දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ ඉන්ටර්වයුව එක ඔයාට අත්‍යවශ්‍ය එකක් නම් ඔයාට මේකෙන් රැකියාව අවශ්‍ය නම් ඔයා මේ කැපකිරීම ඔයා මේ මුදල් වැය කිරීම කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ දෙක ෆේස් නොකර ඉන්න එක තමයි හොඳ Tamanට මෙහෙම හරියට කරගන්න බැරි නම්. එක අතකින් ඒකෙන් අදාළ එම්ප්ලොයර්ගෙත් වෙලා විතරුයි එම්ප්ලොයර්ගෙත් වෙලා විතරුයි. ඉතින් ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට ඔයා උපරිම ටැලන්ට් වෙලා ඔයාට මේ ඉන්ටර්විව් එකක් වෙන දේ ගැන ඔයා ස්තුතිවන්ත වෙන්න. ඒ අදාළ ඔයාට ලැබෙන ඉන්ටර්විව් එකට ඔයා රෙස්පෙක්ට් කරන්න. ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ලැබෙන අවස්ථාවට ඔයා රෙස්පෙක්ට් කරන්න. ඒකට හරියට ගැළපෙන දේ ඔයා ඩ්‍රෙස් කරන්න. හරියට ගෙස්චර්ස් පොස්චර්ස් පවත්ව ගන්න. හරියට කතා බහ කරන්න. තමන් හැම පැත්තෙම ලෑස්ති වෙන. තමන් ඉන්ටර්විව් එකට සහභාගී වෙන ආයතනය ගැන පොඩි දැනුමක් තියාගන්න. ඒ හැමදේම එකතු වෙලා හරියට මේ ඉන්ටර්විව් එකට ෆේස් කරොත් තමයි ඔයාට ඒ පොසිෂන් එක ලැබෙයිද කියන එක ගැන ලැබෙන තැනට ඔයාට කටයුතු සකස් කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ඔක්කොම කාරණා ගැන සැලකිලිමත් වුණොත් තමයි. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් ක්ලියර් ඇති. මෙතනින් එහාට මොන හරි දේවල් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි මට දාලා තියන්න. එතකොට මම ඔයගලන්ට තවත් උදව් කරන්නම් මේ වගේ ඔන්ලයින් ඉන්ටර්ව්ස් වලට කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියන්නේ. මොකද ඔන්ලයින් ඉන්ටර්ව්ව් එකක් කියන එක ගොඩක් වැදගත්. මේක තමයි ඔයාගේ ජීවිතේ එක තීරණාත්මක අවස්ථාවක් මේ. මේක නිකන් ඉන්ටර්වයුව එකක් නෙමෙයි. තමන් වෙන විදේශයකට යන්න, තමන්ගේ මොන හරි කැරියර් එකේ වෙනස් වීමක් කරන්න තියෙන එකම අවස්ථාව මේ වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේ ඉන්ටර්වයුව පොසිෂන් එක සිකියර් කරගන්න එකක් ලොකු චැලෙන්ජින් මේ දවස්වල. ඒ හින්දා තමන් සැලකිලිමත් වෙලා තමන් හොඳට මේක ෆේස් කරන්න. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාගේම හොඳ රැකියාවක්, විදේශ රැකියාවක්, ඒ වගේ දෙයකට යන තියෙන බලාපොරොත්තු හැමදේම හොඳම ආකාරයෙන් හිතන පතන හැම විදිහම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වීඩියෝස් තිබ්බොත්, මේ වගේ අයිඩියාස් දෙන්න, මොන හරි ටිප්ස් දෙන්න වීඩියෝස් තිබ්බොත් මම ඉක්මනටම අරගෙන එන්නම්.